අනුර ජනාධිපතිතුමා මෙහෙම කරයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ. එතුමා ජනාධිපති වෙනවාමයි වෙන්න ඕනෙමයි කියලා මම හැමදාම හිතුව කෙනෙක්. හැබැයි ජනාධිපති වෙන එක රැයකින් මේ රටේ තිබුණා වූ ඉතාමත්ම අශීලාචාර දේශපාලනයට හිත තියලා දැන් අවුරුද්දක් කමාරක් තිස්සේ මේ රට කිසිදු දූෂණ චෝදනාවකින් තොරව කරගෙන යන ආකාරය දකිනකොට මට නම් පුදුමයි. දේශපාලනය කියන්නේ හුදු තමුන් සහ තමුන් වටේ ඉන්න තක්කඩි රැලක් මුදල් රුපියල් බලය ආයුධ ලෙස පාවිච්චි කරන්න විතරක් පාවිච්චි කරපු රටක මේ විදිහට ඉතාමත් ආධුනික කණ්ඩායමක් එක්ක අපේ රට ලෝකෙ ලස්සනම රට කරන්නට ගෙනත් කරගෙන යන ගමන ගැන මට හරිම පුදුමයි. මේ වෙලාවේ විපක්ෂයේ බොහෝ තැන්වල අර අවම බලය අවම නීතියක් හරි ක්‍රියාත්මක වුණත් තමුන් හිරේ යනවාමයි කියලා තේරුණ පිරිසක් කලබල වෙලා තැන්වල රැස්වීම ඔය වැඩ එක දේවල් කරාට අපි චුට්ටක්වත් කලබල වෙන්න ඕනේ නැහැ. ආයේ කවදාවත් ලංකාවේ දූෂිත දේශපාලනයට ඔය ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලකයන් කිසිම කෙනෙකුට මේ රටේ නැවත පාර්ලිමේන්තු යන්නවත් බලයේ ඉන්නවත් පුළුවන්කම නැති වෙන තැනට මේ මාලිමා ආණ්ඩුව මේ රට කරගෙන යනවා. රජය වෙනස් වුණාට රජය යහපත් වුණාට ජනාධිපති යහපත් වුණාට ජනාධිපතිතුමා වෙනස් වුණාට වෙනස් වුණේ නැති මේ මහ ජනතාව වෙනස් කරන්නටත් තාමත් අහිංසක ජනතාව කොල්ල කන්නට බලාගෙන ඉන්න මේ දූෂිත අශීලාචාර විපක්ෂ දේශපාලනය මැඩපවත්වන්නටත් අපි කටයුතු කරන්න ඕනේ. මම හිතනවා අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයේ අනුර ජනාධිපතිතුමා 60ක් 65කට වඩා ඡන්දය අරගෙන ජනාධිපතිවරයා වෙනවා. ඒකෙන් වෙන්න ඕනිමයි වගේම එතුමා ඉඩ ලැබුණොත් අඩුම ගානේ වාර 3ක් මේ රට ජනාධිපතිතුමා වෙනවා. කටයුතු කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ මාලිමා ආණ්ඩුව අපේ රට ලෝකේ ලස්සනම රටක් කරන්නට සියලුම සුදුසුකම් තියෙන රටක් හැටියට ඒ දේ කරන්නට නම් අපි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම මේ රජයට සහාය දෙන්න ඕනේ. සාධාරණ විවේචනයට බය නොවෙන්න ඕනේ. අපි හැමෝම එකතු වෙලා මේ දූෂිත අවාසනාවන්ත රට ඒ රටේ මහ ජනතාව වෙනුවෙන් පුදවා ගන්න වැඩ පිළිවෙලට අපේ ජනාධිපතිතුමාට මේ රජයට සහාය දෙන්න ඕනේ.